ඇත්තටම ගොත් බඩරින්ගු දිලා හොයන්නත් බෑ ඒ තරම්ම රසයි. බයිට් එකකට මේක හරි ස්නැක්ස් එකකට වගේ සුපිරි. චීස් වැක්කිරනවා මේ. මේ මන්න හිතාගන්න බෑ බඩරින්ගු වලින් කොහොමද වෙච්ච දෙයක් කරන්නේ කියලා. Hello guys, welcome to the Stop Chama. ඔන්න චමා අදත් ඔයාලට අමුතු vlog එකක් අරන් ආවා. මේක food review එක. ඉතින් මේ ගොඩක්ම වැදගත් වෙන්නේ බඩරින්ගු පෙරේතයන්ට සහ අලුත් දේවල් try කරන්න ආස කට්ටියට. ඔන්න ඉතින් ලංකාවට කොහෙන්වත් experience කරන්න බැරි අමුතුම රසකට එක එක විදියට බඩරින්ගු වලින් එක එක product හදන නියම තැනක් අපිට හම්බුණා. ලංකාවේ මම දන්නේ එකම තැන දැන්ද රද්දොළුවේ බඩරින්ගු ලොක්කා. ඉතින් යමු ඇතුළට මේක මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙනු එක තියෙනවා. කෝර්න් රිබ්ස් 280යි. මං හිතන්නේ මේකේ කෑලි 16ක් තියෙනවනේ මේ 16 කියලා දාලා තියෙන්නේ. තව මෙතන තියෙනවා බොයිල් කෝර්න් එක. තම්බුපු එක තියෙනවා. ඒක 100යි වෙන්නේ. චිල් පොඩ්ඩක් සැරට මොකක් හරි කරලා ඇති. ආයෙ බලමු. ඩාක් කෝර්න් එක පෙනුම හැටියට නම් පුච්චලා වගේ. ඔව් පුච්චප එක වෙන්න ඕන. පුච්චප එක තියෙන 120යි. චිල් ඩාක් කෝර්න්. ඒක පොඩ්ඩක් ඔය පේස්ට් එක සැරට මොකක් හරි වගේ 120ක් වෙනවා. ඩාක් කෝර්න් with butter එක 160යි. බාබකියු කෝර්න් කියලා එකකුත් තියෙනවා. බාබකියු කෝර්න් ෆුල් බාබකියු කෝර්න්. බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඒක නම් දැක්කමත් ආස හිතෙනවා. corn with hot garlic 280යි. corn with hot garlic cheese. මේක නම් මොකක්ද cheese එකට include වෙනවා මේ. cheesy corn. මට පේන්නේ මේ දෙකේම එකතුවක් තමයි මේක. corn with hot garlic plus cheese. Sorry. Now available. cheesy ruffet කියලා එකකුත් තියෙනවා. අපි අද මෙතන try කරලා බලමු. cheesy ruffet එකයි. corn with hot garlic plus cheese එක තෝරන්නේ මේ දෙකම සෙට් වෙනවනේ ඒකට. ඒ තියෙන විදිහට. ඒකයි වෙනසකටත් එක්කයි බජට් එකට ගැලපෙන්න කෝන් රිබ්ස් එකයි. අපි නම් ඒ තුන ඕඩර් කරලා බලමු. ඔන්න ගයිස් අපි ඕඩර් කරපු එකක් ආවා. සර්ගේ කෝන් රිබ්ස් එක සර්. තව ඕඩර්ස් දෙකක් ඇතුලේ හැදෙනවා. හරි. දෙකක් මේක try කරන්න. වෙන සර්ගේ. ඕකේ. ඔන්න කෝන් රිබ්ස් එක ආවා. ඒ වාටම් බීරෝ රස පාට ඒ වගේම බලමු රසත් කොහොමද කියලා. හරි ගයිස් අපි ඉස්සල්ලාම මේකේ අපි බලමු. මට ඉස්සලාම හම්බුනේ කෝන් රිබ්ස් එක. ඉතින් අපි මේක try කරලා බලමු කොහොමද මේක රස කියලා. ඇත්තටම පෙනුමෙන් හොඳ ස්පයිසි පෙනුමක් තියෙනවා. ඒ වගේම මේක මාර සුවඳයි. ස්මෙල් එක සුපිරි. අපි ඒ වගේම try කරලා බලමු රස කොහොමද කියලා. හොඳ ස්පයිසි ගතියක් තියෙනවා. මේක ඇත්තටම හොඳට අර සීසන් වෙලාගේ මේවත් එක්ක හොඳට මික්ස් වෙලා හොඳ රසයක් තියෙනවා, සැරක් තියෙනවා. ඇත්තටම කණ්ඩ විතරක් නෙමෙයි. මේක මීටරා දෙකකට ඉතින් ගැලපෙනවා. මේ වෙනුවට තව දෙයක් තිබ්බන. ඒකටත් මේක කියාපු පංකාදු 5යි මේක. ඒ වගේම මේක රුපියල් 280යි උනේ. බලන්න කොච්චර පෝෂන් එකක් තියනද කියලා. ඒ වගේම මේක හෙල්දි පැත්තට. දැන් මේ බඩරින්ගුනේ මේක ස්වභාවිකයි. මෙතන කිසිම දෙයක් කෘත්‍රිම රසකාරක නැහැ. ඒ වගේම මේක කියන්න කිසි වැරද්දක් නැහැ. සුපිරිම රසයක් තියෙනවා. ඇත්තටම මීට කලින් try කරලත් නැහැ. try කරන්න හම්බෙච්ච පළවෙනි වතාව සුපිරි. හොඳදී අපේ අනිත් ඕඩර් එකත් එනවා මගමගම. ඒවත් try කරලා බලමු. මේක hot garlic cheese එක
මේ තියෙන්නේ සෙයිලම් චීසි රබට් එක. මේක 2% නේ. ඔව් ඒක දෙන්නෙක්ට හරියන එකක් සෙයිලි. අනේ මොකයි කියලා මම හිතනවා. හරි try කරලා බලමු. බැරි වෙන්නේ නැහැ. හරි අපි එන පිළිවෙලට මේක try කරන් යමු. මේක නම් ඇත්තටම නියමයි අයියා. මම දැන් try කරේ මේක විතරයි. මේක මම ඉස්සෙල්ලා කිව්වේ බයික් එකකටත් මරු. ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න 280යි වෙන්නේ. සුපිරි. බෑ පොඩ්ඩක් සැරයි. ඒකත් එක්ක අනිවාර්යෙන් මේ වගේ දෙයක් තියෙන්නත් ඕන. මේ තව දේවල් ගෙනවත් මට මේක නවත්ත ගන්න හිතෙන්නේ නැහැ. මේක ඉතින් රසයි. අනිත් ඒවාත් ඒ වගේම ඇති. ඒත් මේක ඇල්ලක් කාලා අනිත් කැරි වලට යම් බලන්න. බඩරිඟු ලොක්ක වෙනම දෙයක් ලංකාවේ කොහෙන්වත් නැති මම නම් කිසිම දැනකින් ටේස්ට් කරලා නැහැ. ඇත්තටම ගොත් බඩරිඟු දිලා හොයන්නත් බෑ. ඒ තරම්ම රසයි. සුපිරි. බයික් එකකට මේක රිස්නැක්ස් එකකට වගේ සුපිරි. මේ තා කන්න ඕන. එනකොට වෙලාවත් යනවානේ. අපි යන් මේක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි එමු ඉතින් ගමු චීසි රෆට් එක ළඟට. දැන් මේ චීසි රෆට් එක මීට කලින් මං ඇත්තටම එක්ස්පීරියන්ස් කරලා නැහැ. මං හිතන්නේ මේක ලංකාවට අලුත් දෙයක් වෙන්න ඇති. අපි ඉතින් මේක කන්නේ කොහොමද මේකේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවද කියලා කන විදිහේ අපි අහලා බලමු මේක ඕන ගෙම්ම. අයියේ අනේ සප්රේට පොඩ එනවා. අයියේ ඇත්තටම මේ කලින් මම එක්ස්පීරියන්ස් කරලා නැහනේ. අයියට පුළුවන් ද පොඩ්ඩක් කියන්න මේක මොන විදිහටද අපි කන්න ඕන කියලා. කියන්නේ ඕක අපි හදන්නේ වෙනම රෆට් කෑලි වගේ හදනවා ක්‍රිස්පි විදිහට. ඒ කෑලි 6ක් 7ක් යටට සෙට් වෙන්න ලේයර් එකක් දාලා ඊට උඩින් සෝස් දාලා ඊට උඩින් ආයේ බඩරින් චීසි බඩර් එකතු වෙච්ච ආයෙ ලේයර් එකක් දාලා ඊට උඩින් ආයෙ වෙජිටබල් සලාඩ් ලේයර් එකක් දාලා ඊටත් උඩින් වටනවා ඔය ක්‍රීමි සෝස් එක. ඊට පස්සේ ඔක කන්න ඕන අර කෑල්ල ඔය ලේස් ඔක්කොමත් එක්ක. අපි පීසා කෑල්ලක් කනවා වගේ එම කෑල්ල අරන් එකම කාලා තමයි රස විඳින්න ඕන. ඒකට මොකට හරි රස එන්නේ නැත්තම් වෙන වෙනම ලේස් වල රස එයි. විතරස එක එහෙම ගාවොත් හොඳයි. රෆට් එකත් එක්ක නේ. රෆට් එක ඒ විදිහට ගාන හොඳයි. කෑල්ලෙන් කෑල්ල ඔය තියෙන ලේස් එක්කම අරන් ගන්න. හරි අපි ආගෙන්ම ආගත්තනේ. අපි ඒ try කරලා බලමු. දැන් මේකේ යටතම රෆට් එකක් අහුණා. මේකත් පුදුම රසක් තියෙන්නේ. අනේ මන්න හිතාගන්න බෑ බඩරින් වලින් කොහොමද වෙච්ච දෙයක් කරන්නේ කියලා. ඇත්තටම බඩරින් තම්බලා කාලා පුච්චලා කාලා උපරිම ඉච්චරයි. හිතාගන්න බෑ මේ රසත් එක්ක කොහොමද මේව හදන්නේ කියලා. ඉතින් මට වැඩි කතා කරන්න හිතෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් තව කැල්ලක් try කරලා ආයෙ හිතන දේ කියන්න. මේ රෆට් එකත් එක්ක මේක පට්ටම රසයි. ඇත්තටම මාර රසයි. දැන් දෙන්නෙක් නෙවෙයි මේක ලොකුයි පෝෂන් එක ලොකුයි 2 පෝෂන්. ඒ වුණාට මේක මට තනියම කාලේ ඉවර යන්න හිතෙනවා. ඒ තරම් මේක පට්ටම රසයි. වැඩි කතා නැතුව try කරලා බලමු. බලන්න මේ රසකාරක මේ වගේම කෘතිම කිසිම දෙයක් නැතුව
මාර රසයක් දීලා තියෙනවා මේ බඩරිකු ලොක් අපිට. ඇත්තට මේක මාර වටනවා. මොයන්නේ මේක මේ වගේ කන්සෙප්ට් තමයි ඉදිරියට එන්න ඕනේ. මොකද දැන් හැමතැනම තියෙන වාසවික. ගොඩක් හැම දෙයකටම කෘත්‍රිම දේවල් එකතු කරනවා. ඒත් මේ වගේ දෙයක්, ඉල්ඩි දෙයක් මේ වගේ දෙයක් තමයි ඉදිරියට එන්න ඕනේ. දැන් මේ 2 portion cheese raffet එක 690යි වෙන්නේ. සාමාන්‍යයෙන් පොත්තුවක් ගන්න ඉව 1000ක් 1500ක් වෙනවනේ. ඒ වෙලාව මේකෙන් try කරලා බලන්න. ඔය අනිවාර්යෙන් මෙතනින් තමයි දිගටම ගන්න. ඒ තරම් මේක රස. වෙනසක් අත්විඳලා බලන්න. දැන් ඔයාලට පේනවා වගේ අත මයික් කාට දැන් මේක පොස් පීපල් අර පොස් ලයින් එක නම් කන්න පොඩ්ඩක් අමාරුයි. පෝෂන් එක පෙන්නුම රස ඕන තැනක බයරතු කන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ අතේ පයේ කටේ ගා ගන්න වෙනවා. චීස් වැක්කිරනවා මේ. චීස් කෝන් සුපිරි. දැන් මේක ගැන මම කියද්දි ඔයාලා හිතනවා ඇති මේක මෙච්චර වාව් එකක් තියනවද? මෙච්චර මේක වර්ණනා කරන්නේ. ඇත්තටම මේක මටත් හිතුණා. මට හිතුණා දැන් මේ මගේ යාළුවොත් කලින් try කරලා මට කිව්වා මං ඒත් බැලුවා මේ කියන තරම් දෙයක් බඩරින් වලින් කරන්න පුළුවන් කියලා. ඇයි බැරි මේ තියෙන්නේ? මේක නම් ඇත්තටම ඔයාලා කාලා බලන්න. අපි දැන් මේකත් පොඩ්ඩක් පැත්තකින් තියලා හොට් ගාර්ලික් චීස් එක පැත්තට යමු. දැන් අපි දෙකක් try කරලා ඉවරයි. මේ අපේ අවසාන එක හොට් ගාර්ලික් චීස් එක. ඉතින් මේක උඩ චීස් ලේයර් එකක් පේන්න තියෙනවා අපිට. ඒ වගේම යටින් පේනවත් දන්නේ යටින් සෝස් එකක් තියෙනවා. ඉතින් බලමු මේක කොහොමද කියලා. හරි ගයිස් ඔන්න එහෙනම් දැන් එන්නයි යන්නේ බඩරින්ගු ලොක්කයිගේ ලොක්කා. මේකේ අමුතු මැවිලිකරු. ඉතින් මේ ඉන්නේ මේකේ ඕන. ඉතින් ඔයා නම් මොකද්ද? ප්‍රමෝද්. ඉතින් ඕන සමාවෙන්න ඕන එක්කෙනයි නෙමෙයි. මායි යොහන් කියලා ඉන්න මගේ යාළුවෙක්. අපි දෙන්නගෙම කන්සෙප්ට් එකක් මේක. ඉතින් කොහොමද මේ වගේ අදහසක් ආවේ? ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. දැන් කට්ටිය කිව්වා කියන්නේ මම දැක්කා. මගේ යාළුවෝ try කරලා කිව්වා මේක අමුතුම රසයක් මේක බඩරින්ගු කියලා හිතා ගන්න බෑ කියලා. ඒත් ඉතින් මං කල්පනා කරා බඩරින්ගු උපරිම කරන්න පුළුවන් පුච්චනවා. සම්බනවා. මේ කොහෙන්ද ඔයාලට මේ අදහස ආවේ ඇත්තටම? මට හිතා ගන්න බෑ. ඇත්තටම මම මේ හදවතින්මයි කියන්නේ. මේ රස කොහොමද ඔයාලා එළියට ගත්තේ? ඒ කියන්නේ මම හිතන්නේ ඕනම දෙයකට අපි ફોකස් කරොත් අපිට ඒක අනිත් අයට අහුවෙච්ච නැති දැන්. ඒ දැන් අහුවෙනවා. ඒ කියන්නේ කෑම කියන එක එදයි නම් මම හරි ආසයි කෑම හදන්න. මගේ යාළුවායි මායි නිවාඩු කාලේ නිකන් පටන් ගත්ත පාරේ අයිනේ උඩට බඩිරුම් කඩයක්. අපි ජොබ් එකක් කරන ගමන් කරේ. ජොබ් එක ඇරලා හවස් වරුවේ කරන්න වගේ පටන් ගත්ත පාර්ට් ටයිම්. ඒක තමයි ඊට පස්සේ කස්ටමර් ලයින කස්ටමර්ලා පුච්චලා නැද්ද ඒකට පුච්චලා දෙන්න පටන් ගත්තා. ඒ පුච්චලා දීපේකට මට හිතුණා වෙනස් දෙයක් කරලා සෝස් එකක් හදන්න කියලා. ඒතකොට ඒක හොට් ගාලි සෝස් වෙලා ආවා. ඊළඟට ඒකට චීස් දාලා දෙන එකක් ආවා. හොට් ගාලි චීස් ආවා. චීස් ආවා ඊට පස්සේ يعني චීස් කෝන් එකක් හදුවා අපි ඒකම. ඒ වගේ ඔහම එකින් එක ප්‍රොඩක්ට් අපි හදුවා. ඒක ඉතින් මම හිතන්නේ මේ අපි මේ සබ්ජෙක්ට් එකත් එක්ක බැහැගෙනම හිටපු නිසා අපි ඔලුවට ආපු අයිඩියාස් වෙන්න ඇති. අනික අපිත් හරි ආසයි බඩිරුම් කන්න. බඩිරුම් කන්න ආස ඒ කියන්නේ වාගේ හදා බැලීම් තමයි මේ ලස්සන අමුතුම ප්‍රොඩක්ට් එකක් ඉතින් එළියට එන්නේ. කොච්චර කල්ද මේ ෂොප් එක පටන් ගන්න ඕන? මාස 10ක් විතර. ඒ කියන්නේ ගිය අවුරුදු දෙසැම්බර් වල පටන් ගත්තේ. හැබැයි කට්ටිය වැඩිය දන්නේ නැහැ මේ. හිතන්නේ නැහැ රද්දොලගම පැත්තේ මේ වගේ අමුතු දෙයක් තියෙයි කියලා හිතන්නේ. රද්දොලුවේ නෙමෙයි ලංකාවේවත් මෙහෙම දෙයක් මං හිතන්නේ බඩරින් වලින් ඇතිලා කවවත් විශ්වාස කරයි කියලා. මොකද මම විශ්වාස කරෙත් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ නේ. හිතේ සැකේට මම මෙතන ආවේ. මෙතෙන්ට ආවේ හිතේ සැකේට මේ කියන තරම් වාව් එකක් මේ තියන කියලා බලන්න. ඇත්තටම තියෙනවා. මං කියන තව තවත් වගේ try කරලා බලන්න. අපිට තවත් අලුත් දේවල් දෙන්න. බලමු. ඉස්සරහට අනිවාර්යෙන් මේ වගේ ඊට වඩා ක්වොලිටියට ඊට වඩා රස කෑම තව අලුත් කෑම දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඔයාලට. මේ හැමෝටම මම දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක හෙල්දි. දැන් මේ කිසිම කෘත්‍රිම දෙයක් නැහැනේ.
මේක මං ඔයන් හදි සෝස් එකේ ඉඳන් ඔයාම හදපු දේවල්. අපි හදන ඒකටම ආවේනික මේකටම ආවේනික රසයක් තියෙනවා. දැන් කාට හරි උවමනාවක් තිබ්බොත් මේක යට එන්න විදිහක් නැහැ. ගෙන්න ගන්න පුළුවන් නම් නිකන් සීමාවක් ඇතුළත බෙයිද ගෙන්න ගන්න. ගම්පහ මේකම ජායල ඇතුළත ඩිලිවරි කරනවා. අපිට පුළුවන් නම් ඩිලිවරි එක වේලාසන කිව්වොත් හොඳයි. මොකද මේ රස ලංකාවටම බෙදන්න මේ ලංකාවේදී ලංකාවේ ගොවියව ශක්තිමත් කරන්නත් ඔයාලට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට මෙයාලව සම්බන්ධ කරගන්න ඕන මෙයාලගේ අප්ඩේට්ස් ඕන නම් මේගොල්ලන්ගේ TikTok page එකක් තියෙනවා බඩරින්ගු ලොක්කා කියලා. ඒ වගේම Facebook page එකක් තියෙනවා බඩරින්ගු ලොක්කා කියලා. ඒ වගේම මෙයාලව contact කරගන්න පුළුවන් සම්බන්ධ කරගන්න පුළුවන් contact number මම දාන්නම් මගේ description එකේ. ඒකත් බලන්න. ඒ වගේම මේ අවට කෙනෙක්ට ඔයාලට මේ location එක හොයාගන්න බැරි වුණොත් හොයාගන්න ලේසි. තියෙන්නේ මේ ස්කීම් එකේ PNS එක ඉස්සරහා. නිකන් හරි හොයාගන්න බැරි වුණොත් map එකේ ඔයාලා බඩරින්ගු ලොක්කා කියලා search කරලා බලන්න. එතකොට හරියටම ලොකේෂන් එකට ඔයාලට එන්න පුළුවන්. අමුතු රස අමුතු දේවල් ටේස්ට් කරන්න කැමති ඔයාලා ඇවිල්ලා try කරලා බලන්න. ඔයාලට සුවපතන ඔයාගේ ව්‍යාපාරය තවත් පුළුල් වෙන්න කියලා හොඳ සහෝදරයෙක් ඇත්තටම මාර කස්ටමර් සර්විස් එකක් දුන්නේ මෙයා KRින් පැත්තෙන් කියලා ඩක් නෑ. ඉතින් ඒත් එක්කම අපි අදට ගිහිල්ලා එන්න තවත් ඉස්සරහට මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් අපිත් එක්ක රැඳී සිටින්න මතක් කරලා subscribe කරන්න, like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම මේ අහල පාලින් යන ගමන් මේකට ගොඩ වෙලා කාලා බලලා යන්න. එහෙනම් හැමෝටම ජය වේවා.